අස්ලාමලයිකුම් අයිබෝවන් යාළුවනේ අදත් මම ඔයාලට අරගෙන ආව ඉතාමත් වැදගත් පණිවිඩයක් මේ අස්වැසුම ප්‍රතිලාභීන්ට මාස 3ක අස්වැසුම දීමනාවක් එකවරම ඔයාලට ලැබෙන්න නියමිතව තියෙනවා කියන පණිවිඩය තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ මුදල කාටද ලැබෙන්නේ කවදද ලැබෙන්නේ කියලා සියලුම විස්තර මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන වීඩියෝ අවසාන දෙක බලන්න. ඒ වගේම මේ වීඩියෝ බලන ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell button එකේ all select කරලා තියාගන්න. මේ විදිහට මම ගෙන වැදගත්ම පුවත් ඔයාලට notification තුලින් බලා ගන්න පුළුවන් වෙන්න. ඉතින් ඇත්තටම මේක මාස 3ක දීමනාවක් එකවරම ඔයාලට ලබා ගන්න පුළුවන් ලබන 26 වෙනිදා. ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ 26 වෙනිදා වෙනකොට ඔයාලගේ බැංකු ගිණුම් වලට මේ මුදල බැර වෙන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ මාස 3 අස්වැසුම දීමනාව ඔයාලගේ සිස්ටම් එකට දැනටමත් ඇතුළත් කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ මාස 3ේම අස්වැසුම දීමනාව ලැබෙන්නේ අස්වැසුම දෙවෙනි අදියරේ කාණ්ඩයට. මෙයාලගේ 2025 ජූනි මාසේ, ජූලි මාසේ, ඒ වගේම තමයි අගෝස්තු මාසයට අදාළ දීමනාව. මේ මාස 3ේම දීමනාවන් එකවරම එයාලා ඔයාලගේ සිස්ටම් එකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ සිස්ටම් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඒකට අදාළ ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ ලින්ක් එක තුලින් ගිහිල්ලා ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ඔයාලගේ HH අංකය ඇතුළත් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මාස 3ේම දීමනාවන් එකවරම එයාලා ඔයාලගේ සිස්ටම් එකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒකේ අවසානයේදීම ඔයාලට මේ තිරේ බලා ගන්න පුළුවන් 26 වෙනිදා වෙනකොට ඒක ඔයාලට ලබා ගන්න පුළුවන් කියලා තමයි එයාලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ දීමනාව දෙවෙනි අදියරේ කාණ්ඩයට තමයි එයාලා මේ සිස්ටම් එකට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි තවත් වැදගත් පණිවිඩයක් තියෙනවා. අස්වැසුම පළමු අදියරේ අයට එයාලා දෙනුවත් කරලා තිබුණා මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට කලින් ඔයාලගේ තොරතුරු නැවත ලබා දෙන්න ලෙස. ඒ කියන්නේ ඔයාලගේ අස්වැසුමට අදාළ සියලුම තොරතුරු අප්ඩේට් කරන්න කියලා එයාලා දෙනුවත් කරලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් එයාලා ලබා දීලා තිබුණේ මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකන් තමයි එයාලා ලබා දීලා තිබුණේ. ඉතින් තව සතියක කාලයක් තමයි ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ. පළමු අදියරේ කාණ්ඩ දැනට අස්වැසුම ලබාගෙන සිටින්නන් ඒ වගේම තමයි අස්වැසුම නැවතුණු අය රුපියල් 5000 දීමනාව ලබාගෙන සිටින්නන් ඔයාලා දන්නවා මේ දෙසැම්බර් මාසේ ඒ වගේම අප්‍රේල් මාසෙත් නැවතුණා. ඉතින් එයාලට පුළුවන් නැවත තොරතුරු ලබා දීලා එයාලා සුදුසුකම් ලබනවා නම් නැවත එයාලව ඇතුළත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අස්වැසුම නොලැබුණු අය පළමු අදියරේට අයදුම් කරලා නොලැබුණු අයටත් මේ කාල සීමාව තුළ එයාලටත් නැවත එයාලගේ තොරතුරු ලබා දෙන්න කියලා තමයි අස්වැසුම සුබසාධක මණ්ඩලයෙන් දැනුවත් කරලා තිබුණේ. ඉතින් තවමත් ඔයාලා ඒ තොරතුරු ලබා දුන්නේ නැත්නම් ඔයාලා කොමියුනිකේෂන් එකකට ගිහිල්ලා ඔයාලගේ අස්වැසුමට අදාළ තොරතුරු ටික ලබා දීලා ඒක ඔන්ලයින් එකෙන් ඔයාලා අප්ඩේට් කරලා තියන්න. මේ අප්ඩේට් එක ඔයාලා කරේ නැත්නම් පළමු අදියරේ දැනට අස්වැසුම ලබාගෙන සිටින්නන්ට අස්වැසුම දිගටම ඔයාලට ලබා ගන්න බැරි වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන් මේ 31 වෙනිදාට කලින් ඔයාලගේ තොරතුරු නැවත ලබා දෙන්න කියලා ඔයාලට මම මතක් කරනවා. ඉතින් අද අරගෙන ආපු පණිවිඩය තමයි අස්වැසුම දෙවෙනි අදියරේ කාණ්ඩයට ජූනි මාසේ, ඒ වගේ ජූලි මාස, අගෝස්තු මාස මේ මාස 3ටම අදාළ දීමනාවන් එයාලා සිස්ටම් එකට ඇතුළත් කරලා තියෙනවා. 26 වෙනිදා වෙනකොට ඔයාලට ඒක බැංකු ගිණුම් වලින් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔයාලා 26 වෙනිදා වෙනකොට බැංකු වලට ගියාම සමහර විට ඔයාලගේ බැංකු ගිණුම් වලට බැර වෙලත් නැතු වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා බැංකු ගාන ගිහලා රස්තිය අදිනවා වේ. මම නිතරම ඔයාලට මතක් කරන දෙයක් තමයි ඔයාලගේ බැංකු ගිණුම් වලට ඔයාලගේ මොබයිල් අංකය ඇතුළත් කරලා ඔයාලට හැම වතාවම මුදල් බැර වෙනකොට ඔයාලට SMS පණිවිඩය කරා ඒක දැනගන්න පුළුවන් විදියට හදාගන්න කියලා. ඉතින් ඒකට ඔයාලා බැංකුවට ගිය අවස්ථාවක ඔයාලට SMS alert එකක් හදාගන්න ඕන කියලා කිව්වනම් ඒ නිලධාරීන් ඔයාලට ෆෝම් එකක් දෙවි. ඒ ෆෝම් එක පුරවලා ඔයාගේ ටෙලිෆෝන් නම්බරය ඇතුළත් කරලා දුන්නා නම් එයාලා ඒක ඔයාගේ account එකට සක්‍රිය කරලා දෙනවා. ඊට පස්සේ ඉඳලා ඔයාගේ ගිණුමට මුදල් බැර වුණාම ඔයාලට SMS එකක් මගින් ඔයාලට ගෙදර ඉඳගෙනම දැනගන්න පුළුවන්. ඉතින් මේක මම නිරන්තරයෙන්ම ඔයාලට මතක් කරන්නේ ඔයාලා නිකරුණේ බැංකු ගාන ගිහලා රස්තිය අදුනවා වේ ගෙදර ඉඳගෙනම ඔයාලට බැංකු ගිණුම් වලට මුදල් බැර වුණාම ඔයාලට දැනගන්න පුළුවන් විදිහ තමයි මම හැමතිස්සෙම ඔයාලට මතක් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා දන්න කෙනා යාළුවෝ හැමෝටම මේක ෂෙයා කරලා දෙනුවත් කරන්න. ඔයාලගේ සිස්ටම් එකට මුදල් බැර වුණාද කියලා බලා ගන්න මම ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඉතින් ඒ තුලින් ඔයාලට ගිහිල්ලා ඔයාලගේ සිස්ටම් එකටත් මුදල් බැර වුණාද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් වීඩියෝ යාළුවන්ට ෂෙයා කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.